අන්තිම පිටුවට වෙනකල්ම පුදුම කුතුහලයකින් කියවපු ලස්සන පොතක් තමයි බ්‍රාන්තිය කියලා කියන්නේ. මේ පොත ලියලා තියෙන දිමුතුරුවන්. මේ පොතේ ඉන්නවා සමාධි උපේන්ද්‍රයි කියලා ඉවලා. මේ දෙන විවාහ වුණාට පස්සේ මේගොල්ලෝ යනවා උපේන්ද්‍රගේ ගෙදර නවතින්න. මේ යන අතරතුරේදී එකපාරටම වාහනේ කැඩිලා උපේන්ද්‍ර යනවා වාහනේ හදන්න කෙනෙක් හොයාගෙන. ඒ අතරතුර සමාධි තනි වෙනවා. ඉතින් මේ සමාධි තනි වුණු වෙලාවේ මිනිස්සු වගේක් ඇවිල්ලා සමාධියට ඇහෙන්න සුදුසු නැති විදිහේ අමුතු කතා වගේක් කියනවා. ඕක ඉතින් සමාධියගේ කනට වුණ විතරක් නෙවෙයි එතනින් එහාට උපේන්ද්‍ර ගැන සමාධියට කුතුහලයක් ඇති වෙනවා. උපේන්ද්‍රගේ ගෙදර වලාව්වක්. ඒක නිකන් සෑහෙන ලොකු මාලිගාවක් වගේ එකක්. මේ මාලිගාව වගේ මේ වලාව හරිම গুপ্তයි. හරිම අద్භූතයි. ඒ වගේ මේ ගෙදර ඉන්න අයත් ඒ වගේම හරිම গুপ্ত අద్භූත කට්ටියක්. සමාධි උපේන්ද්‍රගෙන් හංගන දේවල් දෙනවා. ඒ වගේම උපේන්ද්‍රත් සමාධිගෙන් හංගන දේවල් තියෙනවා. මේ අතර සමාධියට උපේන්ද්‍රගෙන් අහන්න අවසර නැති විදිහ දේවලුත් තියෙනවා. උපේන්ද්‍රගේ අතීතයේ දේවල්. ඉතින් ඒ දේවල් මොනවා වෙන්න පුළුවන්ද? මොනවද මේගොල්ලෝ දෙන්නට දෙන්න හංගගෙන තියෙන රහස්? මේ පොතේ අන්තිම පිටුව කියවනකොට මම ටිකක් ෂොක් වුණා. මොකද මම හිතුවේ නැහැ මේ වගේ අවසානයක් මේ පොතේ වෙයි කියලා. ඊට පස්සේ මම කල්පනා කරා මෙතනින් එහාට මොනවා වේවිද කියලා. ඉතින් අන්න ඒ වගේ හිතා ගන්න බැරි අවසානයක් තියෙන හරිම අద్భుත පොතක් මේක. ඉතින් මේ කතාව බෝරින් නැහැ. දිගටම එක හුස්මල කියවගෙන යන්න පුළුවන් විදිහේ පොතක්. ඉතින් නිකන් හොරර් වයිබ් එකේ පොත් වලට කැමති ඔයා මේ පොත මිස් කරගන්න එපා. ඉතින් මේ අద్භූත වලව්වේ තියෙන මේ රහස් මොනවද? ඇත්තටම උපේන්ද්‍ර සමාධියෙන් හංගන දේවල් මොනවද? ඇත්තටම සමාධිගේ අතීතයේ යා තවමත් උපේන්ද්‍රට කිව්වේ නැති දේවල් මොනවා වෙන්න පුළුවන්ද? එතකොට උපේන්ද්‍රගේ ගෙදර ඉන්න සමාජිකයන්ගේ තියෙන ඒ අద్භූත ගති ඒව මොනවද? ඔන්න ඔය විදිහට මේ පොත හරිම ලස්සනට kutuhalen ගලාගෙන යන විදිහේ පොතක්. ඉතින් මේ වයිබ් එකේ පොත් වලට කැමති ඔයා මේ පොත මිස් කරගන්න එපා. මේක ගොඩක් ලස්සන පොතක්. එහෙනම් අද රිවිව් එක එච්චරයි. පරිස්සමෙන් ඉන්න. බයි.